කිසියම් විදියකින් ඔහුට කිසියම් උපදෙසක් ලබා දිය යුතුයි අනිවාර්යෙන්ම බන්දුල විශේෂයෙන් නායකයා මෙහිදී විශේෂයෙන් ඒ කාර්ය මයිදානේ දර්ශන ශානක පිටියේ නැහැ. ඒ වෙනුවට තමයි කමිදු මෙන්ඩිස් පන්දු රැකීම සඳහා චරිත අසලංකට කුසල් මෙන්ඩිස් සමක් පවසා සිටියා. චරිත අසලංක දැන් උපනායකයා හැටියට නායකත්වය ලබා ගනිමින් කටයුතු කරමින් සිටින්නේ. කෙසේ වුණත් ඔහු කිව් දේ හරියට පණිවිඩේ ගියේ නැහැ. පන්දු ලබා දුන්නා. කුසල් මෙන්ඩිස් බලාපොරොත්තු වුණා කිසියම් දෙයක්. අපි බලමු. යාලිත් වයිට් පන්දුවක්ද නැහැ. හොඳ පන්දුවක් ඒ අවස්ථාවේදී. ඔහු අවුට්සයිඩ් ඔෆ් ස්ටම්ප් පන්දු යවන්නේ පහරවල් එල්ල කිරීමට මේ පිටිකරුවන් බොහෝ සෙයින්. තමාගේ පායිනකින් පන්දු ඇදී આવොත් වේගවත් පහරවල් කරා පෙළඹෙනවා. පන්දු දෙකක් තුල ලකුණු 16ක් ලබා ගැනීම කිසිසේත් හිතන්නට බෑ. කෙසේ වුණත් වයිට් පන්දු ලබා දුන්නොත් දැන් චරිත අසලංක පවසා සිටිනවා. මේ පන්දු යැවීම පිළිබඳව මීට වඩා කල්පනාකාරී විය යුතුයි. මන්ද ඊළඟට ලෝක කුසලානයක් වෙනුවෙන් තරඟ වැදීමේදී ඉෂාන් මාලිංගත් පන්දුවට දක්ෂ පන්දු යවන්නේ. හොඳ පන්දුවක් ලෝවීමක් සිදු වුණ අවස්ථාවේදී පන්දු පහලින් ඇදී ආවේ. තරම් වේගයක් පන්දේ රඳවා ගත්තේ නැහැ. ඔහුගේ පන්දේ මද වේගයකින් පන්දු යවුවේ. ඒ නිසා බොහෝ සෙයින් දැන් තරඟ ජයග්‍රහණය වෙනුවෙන් එක පන්දුවක් තුල ලකුණු 10ක් ලබා ගැනීම කිසිසේත් ලබා ගන්නට පුළුවන් අවස්ථාවක් නොවේයි. බන්දුල මේ ඕවරේ පුරාම ලසිත් මාලිංග 4 සීමාව අසල සිට ඔහුව කිසියම් ආකාරයකින් මෙහෙවනු ලැබුවා. ඔහු සෑම පන්දුවෙන් පන්දුවටම ඔහුට කිසියම් උපදෙසක් ලබා දෙනවා. මෙන්න මේ ආකාරයෙන් පන්දු යවිය යුතුයි යන්න. ඔව් පුහුණුකරුවන්ගේ යුතුයකම තමයි එක තැන වාඩි වෙලා කතන්දර කියනවට වඩා පන්දු පිටේ වටාම ගමන් කරමින් කෙසේ හොත් මේ අවස්ථාව ලබාගෙන වයිට් පන්දුවක් යලිත් සග්ජා වෙනවා. ඒ කියන එකක්වත් අහන පාටක් නැහැ. පිට හරහට ගොස් පන්දුව ඇදී ගියත් තමා වයිට් සීමාව ඉක්මවා පන්දු යැවීමේ වාසිය තමයි පිටිකරුවාට ලැබෙන විනිසුරු සංඥා කරේ. පන්දුව ඇදී ගියේ වයිට් පන්දුවක් ඇටියට පිටිකරුවා ගමන් කරමින් පිට මැදින් වාගේ ඇදී යනවා. එළවා ගොස් පහරවල් කිරීමට යාම නමුත් කිසිසේත් ඒ පන්දු යැවීම ආගේ කරන්නට බෑ. ඔහු පීඩනයට ලක් වී තිබෙන ආකාරය. එක පන්දුව යවන්නට තිබෙන ලකුණු 18ක්. අනිවාර්යයෙන්ම ලකුණු 6ක් ලබා ගන්නට පිටිකරුවා ආසන්නයට පන්දු යවුවත් බොහෝ සෙයින් සාධාරණීකරණය කරන්න පුළුවන්. කුමකින් කුමක්ද? පාවරනේ පන්දුව වදින්නේ ඉල්ලීමක් කරනවා. රවුන්ඩ් ලෙග් පන්දුව පායින් පසු කරන සේ පන්දුව